මේ පටන් ගත්තේ හැම අවුරුද්දකම වගේ මං ආසම මාසේ ඔක්තෝබර් මාසේ. මේ අවුරුද්ද නම් ඔක්තෝබර් මාසේ අපේ ගෙදර පුංචි වැඩ ගොඩාරියක් කැරෙන්න තියෙනවා. අවුරුද්දේ මුලින්ම පටන් ගන්න හැම මාසයක්ම දවසක්ම හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වැස්සත් එක්කම තමයි අපි ඇහැරුනේ. ඊට පස්සේ මම බුදු පහන තියලා සුපුරුදු පරිදි කුස්සියට ආවා අපි තුන්දෙනාගේ උදේ කෑම ලෑස්ති කරගන්න. අපේ බබා මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා එයා බත් කන්නත් වැඩිය කැමති නැති නිසා මේ වගේ දෙයක් උදේට හදලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ වගේ සැරමසැර බෙදුමක් එක්ක පරිප්පු හදාගත්තා මටයි හස්බන්ඩ්ටයි උදේට කන්න. මම මොන වැඩේ පටන් ගන්නත් කලින් උයලා ඉවරුණු ගමන්ම එන්නේ බෙඩ්රූම් එක අස් කරගන්න. මොකද මම වැඩිපුරම කාලය ගත කරන්නේ බෙඩ්රූම් එකේ නිසා මට ඕනේ ඔක්කොටම කලින් බෙඩ්රූම් එක ලස්සනට ක්ලීන් කරගන්න මුලින්ම. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අස් කරගත්තට පස්සේ. චූටි බබෙක් ඉන්නකොට හැමදේම නීට් එකට තියාගන්න අමාරුයි. හැබැයි මම පරිම උත්සාහ කරනවා හැම වෙලාවෙම ගෙදර පිරිසිදුවට පිළිවෙලට තියාගන්න. මේ විදියට තමයි උදේට මගේ ක්ලීනින් කටයුතු සිද්ධ වෙන්නේ. ටිකක් දවල් වෙලා වැස්සත් පෑවුවම මම චූටි පුතාව නිදි කරා. බබාගේ වැඩ ගෙදර වැඩ ඉවරුණාට පස්සේ මම දැන් හදන්නේ මගේ මී ටයිම් එක ගන්න. නාලා ෆ්‍රෙෂ් වෙලා තනියම කොෆි එකක් හදාගෙන බොන එක තරම් නිදහසක් මට මේ ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මම තනියමනේ බබත් එක්ක ගෙදර ඉන්නේ. ඒ නිසා කොෆි ටයිම් එකත් මට ගොඩක් වෙලාවට එන්නේ තනියම තමයි. සාමාන්‍යයෙන් මං බඩු ගන්න එළියට ගියොත් එක එක ෆ්ලේවර්ස් වලින් කොෆි පැකට්ස් අරගෙන එනවා. Nescafe පැකට්ස් එහෙම. ඉතින් මම මේ දවස්වල බොන්නේ Pure Dairy එකේ මිල්ක් කොෆි එක. ඒක මාරම රසයි. ඒකට හැබැයි පොඩ්ඩක් මම සීනි හැන්දක් වගේ එකතු කරනවා. මට පොඩ්ඩක් සීනි වැඩියෙන් බොන්න ඕනේ නිසා. ඉතින් ගිය සතියේ එක්සිබිෂන් එක තිබ්බනේ. මමත් පොත් එකක් අරගෙන ආවා කියවන්න කියලා. බබත් එක්ක පොත් කියවන්න ටිකක් අමාරුයි. හැබැයි ඒ වුණාට මං චුට්ටක් හරි නිදහසක් ලැබුණා ගමන්ම ටක් ගාලා පොතක් අරගෙන ඇවිල්ලා මට පිටු 5ක් හරි 10ක් හරි කියව ගන්න පුළුවන් නම් මං ඒ වෙලාව ගන්නවා. ඉතින් අපේ වැඩ කරන අයත් ඇවිල්ලා ඉන්නේ වැඩ ඉවර වෙලා. ඒ අයටත් ඒ හදලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ මම ෂූටි වෙලාවක් ගන්නවා මේ පොත කියවන්න. මම මුලින්ම තෝරගත්තේ මගේ පොත් ලිස්ට් එකේ මේක තමයි කියවනවා කියලා. ඉතින් වැඩ කරන අයට තේ හදලා දීලා එයාලගේ වියදම් සල්ලි බලලා ඊට පස්සේ මං ආවා. මගේ පොඩි නෝට්බුක් එකක් තියෙනවා මන් ළඟ. මං දවසේ වැඩ කටයුතු ඒකේ තමයි ලියාගන්නේ. සමහර වෙලාවට මට සමහර දේවල් අමතක වෙනවා. හස්බන්ඩ් උදේට කියලා යන එක හවස් වෙද්දී අමතක වෙනවා. ඒ නිසා මම පොඩි නෝට්පෑඩ් එකක් යූස් කරනවා අමතක වෙන දේවල් ලියාගන්න.
ඉතින් මේ පොතේ නැති දෙයක් නෑ. මම මගේ හිතට එන හැම දෙයක්ම මේ පොතේ ලියා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ දවස අවසන් කරන්නේ. මාව බලන් හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.